ලියන් සුරලියන් මෙන් හැඩ කරන මේකමු පුරවරේ සාරි මන්තිරය. ගායල් ටෙක්ස්ටයිල් කෙලින් වීතිය මීගමුව. අද තීරණයක් ගත්තලු. පොඩි ස්වාමී කියලා තියෙනවා අනිත් උන් එක්ක කතා කරලා පොඩි ස්වාමී උන් කට්ටිය තුල තීරණයක් අරගෙන ඉන්න අපිට විරුද්ධ උද්ඝෝෂණයක් කරන්න. අපිට විරුද්ධ උද්ඝෝෂණයක්? Dana, can you one shot to call that? Shot. Waduh, ada tiga ekmen tiba keren tuh. අම්මෝ මූලක සුවඳ අම්මා ඉතාලියේ වනේ මට තෑ දීපන් දෙන්න老子拿两把。කාරිට මොකද? ආවෙම කන්නේ නැද්ද? ඉජි දානවා කියන්නේ නානක් වගේ දෙයක් බං. සිත කලකල බුවාම ඉලියක් කරගන්නද? ඒක නෙමෙයි. පොක්‍රෂා कृषा विश्वास अपे माने बहुत කළුවනේ හැම දෙයක් ගැන මම අහගන්නවා විශේෂයෙන් ඔබ ගැන ඇයි මාගේ ඉතින් අවුරුද දැන් තාම නම් එහෙම නැහැ දැන් සමහර කොල්ලෝ ඥාන ලෝකෙදි බබ්බු වෙනවා උන් ඒ වෙලාවට කියන්න ඕන දේ දන්නේ නැහැ නොකියන්න ඕන දේ දන්නේ නැහැ ඒ වුණාට විචා එහෙම නෑ මම ඌ කියන්නේ නැහැ කිව්වොත් ලොවෙත් කියන්නේ මේ කටින් කෙලබිඳක් හෙලන්නේ ඒක මට හොඳටම ෂුවර් හරිද මේ කවදාවත් කවුරු විශ්වාස කරන ගේම් එකකට බයින්න එපා Tamanට ඉන්නේ තමුන් විතරයි අන්න ඒක ඔබ හොඳට මතක තියාගන්න මට කවුරු නැති වුණත් මට මගේ මාමා ඉන්නවනේ
මම නම් ඉදී බා. දැන් මේක හිතපන්. වෙලාව ආවම අපි මේ උස්ම ටික අපේ ශරීර කූඩු දාලා යනවා බා. වර යන්න ගෙදර. මේ මාමේ මේ තව පොඩ්ඩක් ඉන්නකො තාම මාළු කුරියෙක්වත් අල්ලගත්තේ නෑ. අනේ මේ උඹ මාළු ඇල්ලුවේ නෑ කියලා උඹලා යන්න මම උඹට උයන්න තු ඉන්නේ නෑනේ. මේ වර යන්න. වර කොහෙද මේ ආච්චි අම්මා ගිනි කාස්ට් එක අවුවේ යන්නේ? අනේ ස්වාමී මම මේ වයසක මිනිස්සයා බැරි ගාතේ ඔන්න ඔය ගම් වතුර ආධාර වාගයක් දෙනවලුනේ. අයියෝ ඔය කිව්වට ඉතින් ඕවත් කෙරෙයිද නොකෙරෙයිද දන්නේ නෑ බොරු වැඩ අනේ ඕවා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඔබ වහන්සේ කොහෙද මේ යන්නේ? මම මේ බැසිල්ලගේ ගෙදර යනවා. අද ගමේ රැස්වීමනේ. කට්ටියව එකතු කරන්න ඕනේ ආච්චි අම්මේ. ඔබ වහන්සේ මේ කරගෙන යන මේ වැඩේ නම් බොහොම පංකාදුයි. මොකද ඔය කුඩු වසංගතේ ඕක නම් මේ ගමෙන් නැති කරන්න ඕන. මේ ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා. ආච්චි අම්මලටත් පුළුවන් විදියට අපිට මේ වැඩේට එකතු වෙන්නකෝ. මටත් පුළුවන් හැටියට තව මේ ගමේ ඉන්න අයත් එක්කලා උදව්පදව් කරන්නට පුළුවන්. මෙහෙසෙන්න පුළුවන්. හැබැයි ස්වාමී බොහෝම පස්සමට මේ වැඩේ කරන්නට ඕන. යම් මුද්දලාලියා කියන මිනිස්සයා වසවර්තියා ඔය මිනිහා එසේ මෙසේ කෙනෙක් නන් නෙවෙයි. හින්දා ඔබ වහන්සේ බොහොම පරිස්සමෙන්. ආච්චි අම්මේ ජේසුත් ඔය විදියට හිතුවා නම් අපිට කවදාවත් විමුක්තියක් හම්බෙන්නේ නැහැ. අපි ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේට සාක්ෂි දරලා මිනිස්සුන්ව මේ අපාදුකෙන් ගලව ගන්නයි. ඒ වෙනුවෙන් මැරෙන එක අපේ ආත්මයටත් සැනසීමක් ආච්චි අම්මේ. එහෙනම් ආච්චි අම්මේ පරිස්සමෙන් ගිහිල්ලා ඉන්න. ජේසු පිහිටයි. ජේසු පිහිටයි. අයියේ මට ටොප් අයිඩියා එකක්. මොකද්ද? අපේ පල්ලියුම් කටවල ඇහෙන්න. අපි ওই හිර වෙලා ඉන්න මිනිස්සුන්ට අපේ බෝට්ටුවක් එකක් පහදලා දෙමුද පොඩි සපෝට් එකක්. බල්ලා කරපම් බම් මොනාරේ. අයියේ මොකද්ද අයියේ අවුලෙන් ඉන්නේ බලන්නකෝ. ජිත්තු ආවා ගැහුවා ගියා. දවස් දෙක තුනයි. ඕනම කුණාටුවක් සයිටස් එනවා. ඒක හරි දානා. කුණාටුවක් එන්න කලින් පුලුක්කම ගහනවනේ. ඒක ඇත්තයි. පුලුක්කමක් ආවා කියන්නේ ඉතින් මුළු මුහුතම සැලෙන්ඩර්නේ. ඔහොම පොඩ්ඩක් නිහඬව බලන් ඉමුකෝ. දැන් වන් ෂොට් උත් එනවා ඇතිනේ. මොකා කොහොම කුට්ටම ඇනුවත් අයියේ අන්තිමට තුරුම්පු ටික ඉතුරු වෙන්නේ අයියාගේ අතේ. හා අපි දන්නේ නැද්ද ඒවා? ඔබ පොඩ්ඩක් ඉස්සලා බලන් ඉමුකෝ. ඊට පස්සේ දෙමු පුලෝගෙනම යන්න.
ඕඩි හෙලෙయ్య ඕ හෙලෙయ్య ඕඩි හෙලෙయ్య මීන රාශි අහසේ නෑ මහමුහුදේ පැද පල්ලා මුට කාසි අපගේ නෑ මුදලාලිට ඇත පල්ලා ඕඩෙට වාඩෙට වාසි බලාලා ඒරිට මේරිට දාපල්ලා අපට වාසිගෙනේ නාසයුරේ පිහිනි රෑන බලපල්ලා හෙලෙయ్య ඕඩි හෙලෙయ్య ඕඩි හෙලෙయ్య කඩු කැති පොළු ඇති වැල්ලේ චණ්ඩි තැබෑරු මෙන් පිරේ නාපණ්ඩි කඩු කැති පොළු ඇති වැල්ලේ චණ්ඩි තැබෑරු මෙන් පිරේ නාපණ්ඩි රැහේ මෙහේ දුවනා වණ්ඩි කළු වැල්ලට කවුරුත් පදිරි හෙලෙయ్య ඕඩි හෙලෙయ్య ඕ හෙලෙయ్య ඕඩි හෙලෙయ్య තෝරු මෝරු හොඳ හැටි ගැලවෙන්නේ සොට්ටෝ බට්ටෝ කෙල ගන්නේ තෝරු මෝරු හොඳ හැටි ගැලවෙන්නේ සොට්ටෝ බට්ටෝ කෙල ගන්නේ වාඩේ කෝඩේ තද වෙන්නේ ජාඩි මූඩි පෙරලෙන්නේ හෙලෙయ్య ඕඩි හෙලෙయ్య හෙලෙయ్య ඕඩි හෙලෙయ్య කරිච්ච රැල්ලේ පෙඟිච්ච වැල්ලේ බැනියම් මිරිකා වනපල්ලා කරිච්ච රැල්ලේ පෙඟිච්ච වැල්ලේ බැනියම් මිරිකා වනපල්ලා ගෙමිච්චවාගේ කෙටරිංගාලා දෙමිච්ච උන්දැන් බැහැපල්ලා මීන රාශි අහසේ නෑ මහමුහුදේ පැද පල්ලා මුට කාසි අපගේ නෑ මුදලාලිට ඇද පල්ලා ඕඩෙට වාඩෙට වාසි බලාලා ඒරිට මේරිට දාපල්ලා අපට වාසිගෙනේ නාසයුරේ ලිහිනි රෑන බලපල්ලා